අල, ලීක්ස්, හාල් මැස්සෝ දාලා හදපු තෙම්පරාදුවේ පුංචි විස්තරයක් මේ. පෑන් එකට තෙල් මේස හැඳි එකක් දාලා රත් වෙන්න තියලා ඒකට කරපිංචා, පොඩියට කපපු අවුමිරිස්, චූටියට කපපු සුදුලූණු පික් දෙකක් එකතු කරා. ඒ ටික පොඩ්ඩ වෙලාවක් තෙම්පරාදු වෙන්න දීලා කපාගත්තු ලීක්ස් ටික එකතු කරා. මෙතන එක ලීක්ස් ගහක් තියෙනවා. සුදු කොටසයි කොළ පාට කොටසයි දෙකම එක සැරේ එකතු කරලා පොඩ්ඩ වෙලාවක් තෙම්පරාදු කරලා ලුණු කුඩු තේ හැඳි 1යි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලකුයි දාලා ආයෙම ටික වෙලාවක් තෙම්පරාදු කරා. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු වලින් තේ හැඳි 3ක් එකතු කරා. එකතු කරලා ආයෙම හොඳට ටික වෙලාවක් කලවම් කර කර තෙම්පරාදු කර ගත්තා. ඒකට බැදගත්තු හාල් මැස්සෝ ටික එකතු කරේ ඊට පස්සේ. මං හාල් මැස්සෝ ටිකට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා එයා ෆ්‍රයි එකට දාලායි බැදගත්තේ. ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරලා ඊට පස්සේ තම්බපු අල ටික එකතු කරා. මේ වෑංජනයට පොල් කිරි කෝප්ප කාලක් විතර දාලා තව ටිකක් රස වැඩි කරගන්න පුළුවන්. මං එහෙම කරේ නෑ. මට උනේ තෙම්පරාදුවට අරගන්න. ඒකට ගැලපෙන්නම පොල් සම්බෝලයක් වංගෙඩිය කොටලා අරගෙන බිත්තරත් බැද්දා. හරිම රසයි මේ මෙනු එක. ඔයාලත් හදලා බලන්න. එතකොට මාවත් මතක් වෙයි. ගොඩාක් ස්තුතියි. අහන් හිටියටයි බලන් හිටියටයි. පරිස්සමෙන් ඉන්න. ඉක්මනින් මුණ ගැහෙන්න.